එක්තරා පුංචි ගම්මානෙක හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ ඉන්නේ නිමල්. මේ ඉන්නේ කමල්. නිමල්ට හොඳ ගෙදරක් වගේම සල්ලිත් තිබුණා. හැබැයි කමල්ට නම් තිබුණේ පුංචි ගෙදරක් වගේම කමල් ජීවත් වුණේ වගා කරලා. කමල්, අද මං ඔයත් එක්ක කැලෑවට එනවා දර කපන්න යන්න. අනේ ඒක කොච්චර දෙයක්ද? එතකොට මට අද දර ගොඩාක් ගේන්න පුළුවන්. නිමල් කමල්ට උදව් කරන්න කියලා හිතලා දර කපාගෙන එන්න ළඟ කැලෑවට දෙන්නම එකතු වෙලා ගියා. මේ දෙන්නම එහෙම ටික දුරක් කැලෑව ඇතුළට ඇවිදගෙන ගියා. අයියෝ, අපි ඉවරයි නිමල්. අන්නේ වලහෙක් නේද? නිමල් බය වෙලා කමල්ව එතන දාලා දුවලා ගියා. නිමල් දුවගෙන ගිහිල්ලා එතන තිබ්බ ගහකට නැග්ගා. වලහා ඈතින් එනවා දැක්ක කමල්ට හැංගෙන්න තැනක් නැති නිසා එතනම සිහි නැති වුණා වගේ බිම වැතිරිලා ඇස් දෙක පියාගත්තා. වලහා කමල් ළඟට ඇවිල්ලා ඉව කරලා බැලුවා. කමල් ඇස් පියාගෙන සද්ද නැතුව හිටපු නිසා වලහා ටික වෙලාවකින් යන්න ගියා. වලහා ගියාට පස්සේ කමල් නැගිට්ටා. නිමල් ගහෙන් බැහැලා කමල් ළඟට ආවා. අපේ හැතියන්නම් බේරුණා. අද වලහට මාව අහුණා නම් ඌ මාව කෑලි කරනවා. ඔයා බය වුණේ නැද්ද කමල්? මම බය වුණා තමයි. ඒත් මට ආපු අදහස නිසා මං අද බේරුණා. වලහා මං ළඟට ඇවිල්ලා ඉව කරා විතරක් නෙවෙයි උපදේශකුත් දීලායි ගියේ. ඔයාගේ යාළුවා මාව දැක්ක ගමන් ඔයාව දාලා දිව්වා. එහෙම යාළුවා ආශ්‍රය කරන්නේ නැතුව ඔයාට උදව් කරන ළඟින් ඉන්න යාළුවෙක් ආශ්‍රය කරන්න. කමල් ඒ සිදුවීම ගැන නිමල්ට කියලා එතනින් යන්න ගියා. ඉතින් පුංචි යාළුවනේ, අපි අපේ හොඳම යාළුවා වුණත් වෙන යාළුවෙක් වුණත් කරදරේ වැටුනාම දාලා යන්නේ නැතිව උදව් කරන්න ඉගෙන ගමු.